ඇමතුමාගේ තානාධිපතිතුමා එන්නේ නැගිට දාට එන්න. අපි ආවේ ඊයේ සිද්ධිය සම්බන්ධව ඔබතුමා අත්තරම් කොට ගන්න. මේ මාව ඔබතුමාට මම හොඳට ගෙවනවා. මතකයිනේ අපේ කලින් රේප් සිද්ධිය. ඒක ගැටගාලා දුන්න එකේ මේක මොකද තානාධිපතිතුමා? ලකි ලක්ෂ 25ක් කරේ. හැබැයි මේකට මගේ නම ගෑවෙන්නේ නැහැ. ජයසිරි අර ඇමතුමා ගෝල ටික බර්ගර් නිදාස් කරනවා. ओके सर सर मामा से बोला ඔව්වා දාන්න. මේ සර් විතර ඇක්සිඩන්ට් එකක් නැති වුණේ මගේ නංගි මම ඉහා පැත්තේ හිටියේ ඇක්සිඩන්ට් එක වෙනකොට මම ඇස් දෙකෙන්ම දැක්කා ඇමතිතුමා තමයි මගේ නංගිව හම්පන්ගේ විදාම මේ ප්‍රශ්න අපිට කරගෙන මොන මේ විස්තර ටික කියලා දෙන්න. ඇමතුමා ඇසෙන්දුරු සාක්ෂිධාරක ඇවිල්ලා මම විස්තර ටික ගත්තා. සඳ මඩන දුටු චතර වටුනා සර් අනේ ඇමතිගේ ගෙදර මිනිස්සු වට කරලා යා බලන්න. මේ බලන්න හැමදේම රටේ ඉන්නේ කියලා තියෙනවා. හැමතුරන් තෝරන දේවල් කරන්න වෙන පුළුවන් අපි ඒගොල්ලන්ගේ ඡන්ද දින වටේ මේකද? මොනවද බලන්නේ? ගහපල්ලා. මේකේ සර් බඩු ඔයාලට හිම ගහනවා යකෝ මේ නිරෝධි මාව පුදුලා ළඟාවට මුව ඇතුළට දාලා. ජයසිරි දැන් මේ කේස් එක පස්සේ මීඩියා වන්දන ඉක්මනට මොකක් හරි එකක් කළා උසාවි දාන්න ඕනේ ඇමතුමා කියනවා. ओके सर මුවත් පිළිගත්තද? දුන්න සර් මුට දිවිල්ලක් නැහැ කටින් ලේදා මූ තමයි අදින පාරේට පයින්සක් ගෑනේ යට කරලා තියෙන්නේ. ඔන්නේ නම් අපි ඇමතුමාව බේරුවා. ඔබ මෙම වීඩියෝ පටය තුළ පොලිසිය විසින් සිදුකරනු ලැබූ මානව අයිතිවාසිකම් සහ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම කීයක් දුටුවාද? මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ ආරක්ෂා කරනු ලැබූ ප්‍රධානම ජීවත්වීමේ අයිතිය මෙහිදී උල්ලංඝනය කරනු ලැබුවා. එසේම මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ වගන්ති යටතට වැටෙන ලංකාවේ 3 වන පරිච්ඡේදයේ එසේත් නැත්නම් මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 12 වන වගන්තිය ප්‍රකාරව නීතිය පසඳලීම, නීතිය ක්‍රියාත්මක වීම සහ නීතියේ රැකවරණය සර්ව සාධාරණීය විය යුතුයි. එසේම 13 වන වගන්තිය අනුව අත්නෝමතික සිරභාරය රඳවා තබා ගැනීම හා බන්ධනාගාරගත කිරීම මෙහිදී සිදු කරනු ලැබුවා. එසේම 11 වන වගන්තිය අනුව ක්‍රූර අමානුෂික හා අවමන් සහගත සැලකිල්ලකට භාජනය කරනු ලැබුවා. 14 වන වගන්තිය ප්‍රකාරව සෑම පුරවැසියෙකුටම භාෂණයේ රැස්වීමේ හා සමාගමයට ඇති අයිතිය මින් උදුරා ගනු ලැබුවා. රාජ්‍ය නිලධාරියෙකු වන අමාත්‍යවරයෙකු විසින් අනතුරක් සිදුකොට පලා යාම මෙහිදී සිදු කරනු ලැබුවා. එය දණ්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්තිය. එසේත් නොමැතින මිනී මැරුම යටතට වැටෙනවා. එසේම මරණ දඬුවම මේ සඳහා දිය හැකි හොඳම දඬුවම බව එහි සඳහන් වෙනවා. එසේම සාක්ෂි විනාශ කිරීම සඳහා ඇසින් දුටු එකම සාක්ෂිකාරියව පොලිසිය විසින් ගෙල සිරවනතුරු එල්ලා තබා තමාගේ කාමරය තුර ඝාතනය කරනු ලැබුවා.
එසේම අමාත්‍යවරයා විසින් පෙර සිදු කරන ලද වරදක් සම්බන්ධව ඔබට සවනට වැකෙන්නට ඇති. එය ස්ත්‍රී දූෂණ වරද දණ්ඩ නීති සංග්‍රහයේ 363 වගන්තිය අනුව එම ස්ත්‍රී දූෂණ වරද සඳහන් වෙනවා. එය අවම වර්ෂ 10ක් සහ උපරිම වර්ෂ 20ක් අතර සිර දඬුවමක් ලබා දිය හැකි. අමාත්‍යවරයා විසින් රාජකාරියට බාධා කොට මේ නිලධාරීන්ට අල්ලස් ලබා දෙන ආකාරයද ඔබ මෙහිදී දුටුවා. එය අල්ලස් පනත යටතේ වරදක් වෙනවා. ඔබට මෙවන් අනපේක්ෂිත අවස්ථාවකට එසේත් නොමැතිනම් ද්වේෂ සහගත ලෙස නඩු පැවරීමකට ලක්වුවහොත් ඒ සඳහා සිවිල් නඩු විධාන සංග්‍රහය ප්‍රකාරව ඒ සඳහා වන්දි නඩු ඉල්ලා සිටීමේ අයිතියක් ඔබට තියෙනවා. අප රට තුළ මෙවන් නීති ක්‍රියාත්මක කරන එසේත් නොමැතිනම් රාජ්‍ය නිලධාරීන්ගේ පරිපාලන ක්‍රියාවලට එරෙහිව ක්‍රියාත්මක වන ආයතන අතුරින් ප්‍රධාන වශයෙන් පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා සහ මානව හිමිකම් කොමිෂන් සභාව මේ සඳහා දිය හැකි හොඳම උදාහරණ වනවා.